self care wellness workshop එකකට මං රෙජිස්ටර් වුණා සති 4ක. ඉතින් ඒකට ගිහිල්ලා හොඳට පැය 2ක් විතර රිලැක්ස් කරලා ගෙදර එන්න යනකොට වෙනදා වගේම ඉතින් මගේ මහත්තයා ලොකු ලිස්ට් එකක් එවුවා අරගෙන එන්න කියලා. ඉතින් එහෙමම ටෙස්කෝ එක පැත්තේ ගියා මම. කොහොමත් ඉතින් සමහරක් අපි කැමතිනේ ෆුඩ් සිටි එක වටේ රවුම් ගහන්න. ඉතින් ඒ જાතියේ එක්කෙනෙක් තමයි මමත්. චූටි පැටියට මං හිතන්නේ දැන් ගත්ත 5 වෙනි බෝතලේද කොහෙද. ඒ වගේම මේ බලන්නකෝ පොල් කිරිටින් මේවා ඉතින් ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ලිටල් එකේ තියෙනවා ලංකාවේ නිෂ්පාදිත පොල් කිරි වගේම පොල් තෙලුත් තියෙනවා. බලන්න මේ පැස්ස කොච්චර ලාභද කියලා සත ගණන්. මේ ජෑම් එකත් සත ගාණක්. ඉතින් මේවා සත ගාණට ගත්තට අපිට ලංකාවට එවන්න සෑහෙන මුදලක් යනවා. ඉතින් කවුරු හරි කිව්වොත් අයර්ලන්තේ ජීවත් වෙන ලොකු මුදලක් ඕනි කියලා කනට ගහලා මේ වීඩියෝ එක පෙන්නන්න. හරි මම විහිළුවක් කරේ. කනට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මේ එක එක කෑමවල එක එක ඔප්ෂන් තියෙනවා. ඉතින් ගණන් වැඩි වගේම ගණන් අඩු ඒවත් තියෙනවා. ඉතින් ඔයා මොකක්ම හරි බ්‍රෑන්ඩ් එකකට පුරුදු වෙලා ඉන්නවා නම් සාමාන්‍යයෙන් ජීවන වියදම ටිකක් වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඩයපර් ගමුකෝ. ඩයපර් ටෙස්කෝ බ්‍රෑන්ඩ් එක ඉතාම ලාභයි. හැබැයි ඔයා පැම්පර්ස් වලට වගේ යනවා නම් ටිකක් ගාණ වැඩි. හරි මම බඩු අරගෙන ඉවරයි බලන්නකෝ අද කට්ට ආවුව. දැන් ඉතින් ගෙදර යන්නයි සූදානම් වෙන්නේ. ගෙදර ගියා කියලා ඉතින් ලොකු වැඩක් නෑ. දුවත් අතෙන් අල්ලගෙන ගේ වටේ ඇවිදින්නට තමයි තියෙන්නේ. ගිහින් එන්නම්.